පාතාල කල්ලි නායකයෙකු වන ගණේ මුල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අද උදෑසන තහවුරු කළා. ඇයි හෙට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශය සහ නේපාල ආරක්ෂක අංශය එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කත්මඬු නුවර සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී මෙම සැකකරුවන් පිරිස අල්ලාගෙන තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර පොලිසිය සහායද ලැබී ඇති බව වාර්තා වෙනවා. අත් අඩංගුවටගත් අනෙකුත් සැකකරුවන් අතර ගම්පහ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම යාපනයේ පදිංචි යුවළක්ද වන බව හඳුනාගෙන තිබෙනවා. මෙම වසරේ පෙබරවාරි 19 වෙනිදා අලුත්කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේ මුල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණා. වයස 25ක් වන ඉෂාරා සෙව්වන්දි අධිකරණ ශාලාව තුළ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට තුවක්කුව ලබා දුන් තැනැත්තිය ලෙස සැලකේ.